guys ඔන්න ඉතින් ඉතාලියේ අපේ ගමට හිම වැටෙන්න පටන් ගත්තා. අක්කයි මා ඉතින් පොඩ්ඩක් ගම වටේ ඇවිදින්න හදන. මේ බ්ලොග් එකකින් බලා ගන්න පුළුවන් හිම වැටුණාට පස්සේ අපේ ගමේ ලස්සන. ලස්සනක් තියන්නේ අමුතුම ෆීලින් එකක් මේක පුදුම සතුටක් තියෙන අපි දෙන්නටම බලන්නකෝ වටේම සුදු පාටයි ස්නෝ කරන්න පටන් ගන්න පැයක්වත් නැහැ මුළු ඒරියා එකම සුදු පාටයි guys අක්කගේ වගේ මගෙත් පළවෙනි අත්දැකීම හිම ෆොටෝස් වලින් වීඩියෝස් වලින් විතරයි හිම දැකලා තිබුණේ ඇත්තටම අද තමයි හිම දැක්කේ යාළුවනේ විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ මෙහි ක්ලයිමේට් ඩේටා ගැන ක්ලයිමේට් ඩේටා ගත්තම 95ක් විතර වගේම හරි මොකද වෙලාවක් කිව්වා හිම වැටෙනවා කියලා ඒ වෙලාවටම වැටෙන්න පටන් ගත්තා දවස් 4 වෙනකම් වැටෙනවා කියලා කියනවා බලු සාමාන්‍ය 4 වගේ වෙනකොට බොහෝ දුරට නතර වෙයි guys අක්කයි මමයි නම් මාර මාසයි මේකට මොකද එළි වෙන එකට දෙකටත් නැගිට බලා තමයි අද හිටියේ දැන් මේ වැටුණ ගමන් හිම වැටෙන්න පටන් ගත්ත ගමන් ඉතින් ඇවිදින්න තමයි ආවේ. දැන් නම් ගොඩක් මිස් ස්පීඩ් ඒ කියන්නේ මාරම ඉක්මනට වැටෙනවා පාවෙනවා වගේ අපි හිමත් එක්ක අපිත් පාවෙනවා වගේ මම සෝෂල් මීඩියා වල නම් දැනට තාම දැක්කේ නැහැ ඉතාලියට හිම වැටිලා තියෙනවා කොහෙටවත් වැටිලා ඇති මේ වීඩියෝස් අප්ලෝඩ් කරලා නැතුව ඇති මේක වෙයි සමහර විට මුලින්ම දාන වීඩියෝ ඔයා දැක්කෙත් නැහැනේ අක්ක දැකලත් නැහැ තාම ස්නෝ වැටෙනවා කොහෙටවත් ඉතාලියේ ඒකම නිසා තමයි මාත් මෙහෙම පොඩියට හරි බ්ලොග් එකක් කරලා දාන්න හිතුවේ guys මේ බලන්න මේ කුඩේට ස්නෝ වැටෙන එක සෝබාදාම් මොන තරම් අපූර්වද අපිට මේක මාර මාතර පිස්සුවක් වුණාට මෙහි අයිට නම් මේක සාමාන්‍ය දෙයක් ඒ කට්ටිය සාමාන්‍ය විදිහට හැමඩම්ම කරගෙන යනවා අක්කට නම් දකින්න දැන ෆොටෝස් තමයි මගේ පොඩි අක්කා අනිත් එක්කෙනා නම් තාම ගෙදර ඇත්තේ
ලොකු අක්කා නම් ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුදු 3ක් තුන්වෙනි අවුරුද්ද මේ යන්නේ. අපි දෙන්නගෙන් පළවෙනි අවුරුද්ද පළවෙනි ස්නෝ අත්දැකීම හැමදේම ෆස්ට් ටයිම්. අක්කා නම් අක්කට දෙපාරක් තියෙන එක්ස්පීරියන්ස් එකක්. තුන්වෙනි පාර තමයි යාට මේ ඒක යාගෙන ඇවිදින්න අපි දෙන්න විතරක් ආයෙ ඇවිදින්න. ආසාවට ඇවිදින්න ගත්තට මොකද දැන් නම් අතපය ගල් වෙලා වගේ තමයි තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ. දැන් නම් ටික ටික පාරවල වැහිගෙන යන ගමන් තියෙන්නේ. ගයිස් මේ බලන්න මේ ගස් ටික මාරම ලස්සනයි. කොළ හැල්ල තිබුණාට ලස්සනයි. ඒ කොළ හැලිච්ච එක තමයි ලස්සන මේ බලන්න. මේ ස්නෝ වැටෙන එකෙන් කියන්නේ ඉතින් ක්‍රිස්මස් එක ළඟයි කියන එක තමයි. සීතලයි. ඇඟට සීතල නැහැ. අත් දෙකට කකුල් දෙකට ගල් දාගෙන තියෙන්නේ. ස්නෝ එක පටන් ගනිපු වෙලාවේ නම් ලොකු හීතලක් ඇඟට දැනුන්නේ නැහැ. ටික වෙලාවක් දැන් මෙහෙම ඇවිදගෙන එනකොට පොඩ හීතලයි. මේ ගහ පින්නනු වැඩි අර මල් ඇදිර වගේ අර ගහේ. ගයිස් මේ පේන්න දෙන්නේ ඉස්සර කාලේ මාලිගා ආකෘතියකට හදපු රාජමාලිගා මේ ඉතාලි ජාතිකයන් ගොඩක්ම මෙහි ඉන්න යාල වෙන රටවල් වලට ගිහිල්ලා ඉඳලා කරලා ඉඳලා ආපහු සමයක කාලෙට මෙහෙට එනවා වර්ක් කරන්න. ගයිස් මම කතාවක් අහලා තියෙනවා මුලින්ම ස්නෝ කරන දවසට ප්‍රාර්ථනාවක් කරාට පස්සේ ඒක ඉෂ්ට වෙනවා කියලා. මමත් ප්‍රාර්ථනාවක් කරා. මේ වීඩියෝස් එක බලන ඔයාලත් හැමෝම ප්‍රාර්ථනාවක් කරන් යන්න. ඉතින්ම සුබවතන හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ. ගයිස් ඔන්න එහෙනම් අපේ සතුට අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදාගත්තා. වීඩියෝස් එක බලන හැමෝම subscribe කරලා like කරලා comment කරලා share කරගෙන යන්න. තව කෙනෙක්ට මේ වීඩියෝස් එක බලන්න. ගයිස් එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Ciao. Ciao.